එකමත් එක කාලෙක මහලු කාන්තාවක් කුඩා පැල්පතක තනිව ජීවත් වුණා. තවත් එක් දුෂ්කර දවසක්. නමුත් මම දෙකටම උත්සාහ කළ යුතුයි. ඊයයි පවසා කෑමට මාළු ටිකක් අල්ලා ගැනීමට ගංග දෙසට යන්නට වුණා. මාළුවෙක් අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇය තම අතේ ඇති මාළු දැල ගගට දැමුවා. දැල ඇතුළතින් කුඩා රන්වන් දීප්තියක් බැබලෙනවා ඇය දුටුවා. ඕ කුඩා දිදුලන සත්වයෙක්. ඔබ මට බය වෙන්න එපා. කතා කරන මාළුවෙක් මොනතරම් ආශ්චර්යයක්ද? මාළුවා ඇය දෙස මෘදුව බලා සිටී. මම ඔබට උදව් කරන්නම්. ඔබට අවශ්‍ය ඕනම දෙයක් ඉල්ලන්න. මට හරිම බඩගිනි. මට කන්න දෙයක් දෙන්න පුරුවන්ද? ඔබේ පැතුම ඉටු වෙලී. මේකනම් පුදුම සහගත දෙයක්. ඔබට ස්තුතියි පුංචි මාළුවේ. පසුදා උදෑසනම ඇය නැවත ගග දෙසක තියා. පුංචි මාළුවේ එළියට එන්න. මට ඔබව අවශ්‍යයි. මම මෙහි ඉන්නවා. ඔබට මොනවාද අවශ්‍ය? මට ජීවත් වෙන්න ලස්සන ගෙදරක් ඕනේ. ඔබේ පැතුම එලෙසින්ම ඉටු වේවි. ඇගේ කුඩා පැල්පත ලස්සන නිවසක් බවට පත්වෙමින් නැති බව ඇය දුටුවා. මේකනම් විශ්වාස කළ නොහැකි. ඇය සතුටින් තම අලුත් නිවස තුළට ගියා. මාළුවාට නිවසක් ලබා දෙන්න පුළුවන් නම් සමහර විට තවත් බොහෝ දේ ලබා දෙන්න පුළුවන් ඇති. යයි සිතා ඇය නැවතත් ගංග දෙසට යන්නට වුණා. පුංචි මාළුවේ එළියට එන්න. මට ඔබව අවශ්‍යයි. මම මෙහි සිටිනවා. ඔබ ඇයි ආපසු පැමිණියේ? පුංචි මාළුවේ මට රත්තරන්, ස්වර්ණාභරණ සියල්ල ලබා දෙන්න. මේ ඔබගේ කැමැත්ත නම් මම ඔබට ඒ ලබා දෙන්න. පසුදා උදෑසන ඇගේ නිවස රත්තරන් වලින් පිරී තිබුණා. මෙය බලන්න, මම පොහොසත්. අවසානයේ මම පොහොසත් වුණා. ඇගේ තණ්හාව තව තවත් වැඩි වුණා. "හේයි, මෙතනින් නවතින්නේ. තවත් බොහෝ දේ මට ලබා ගන්න පුරුවන්." ඇය නැවතත් ගංග දෙසට යන්නට වුණා. පුංචි මාළුවේ එළියට එන්න. මට ඔබව අවශ්‍යයි. මම මෙහි ඉන්නවා. ඔබට මොනවාද අවශ්‍ය? සදහටම මා සමග සිටින්න. ඔබේ හදවත වෙනස් වෙලා තණ්හාවෙන් පිරීලා. මාළුවා අතුරුදහන් වී ගියා. නෑ, ආපසු වෙන්න පුංචි මාළුවේ. ඇය තමාගේ දැඩි තණ්හාව ගැන කනගාටු වෙමින් ආපසු නිවසට යන විට ඇය දුටුවා ඇගේ නිවස සහ සියලු වස්තු අතුරුදන් වෙමින් පවතින බව. මම ආපසු හිටපු තැනටම ආවා. මට හැමදේම තිබුණා. ඒත් මට ඒව නැති වුණේ මට ඕනෑවට වඩා දේවල් ඕන වුණ නිසා. අද ඉදන් මම මගේ ළඟ ඇති දෙයින් පමණක් සෑහීමට පත්වෙනවා. සැබෑ සතුට සොයාගත හැක්කේ කෑදරකමින් නොව කෘතඥතාවයෙන් බව ඇයට අවසානයේ වැටහුණා. Like, comment, and subscribe.